ආයිබෝන් කියලා පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. අද අපි ඉතිහාසය 9 වන ශ්‍රේණියේ 3 වන පාඩම වන ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවය කියන පාඩමෙන් ආශ්‍රිතව සැකසුණු Google Form ආකෘතියේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට නියමිත වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25කින් සමන්විතයි. මුලින්ම මෙතන තියෙන විස්තර ටික ඔයගොල්ලෝ පුරවන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේපරය දිස් වෙනවා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු සැපයුම තමයි ඉස්සරහට ඔයාලට මේ පිළිතුරු සබ්මිට් කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය 19 වන සේවාසේදී ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනයට ආරම්භ වූ ප්‍රධාන හේතුව කුමක්ද? එතකොට 19 වන සේවාසයේ අගභාගයේදී ඇතිවෙච්ච ආගමික හා ජාතික පුනර්ජීවයට ප්‍රධානම බලපාපු හේතුව තමයි බ්‍රිතාන්‍ය පාලනය සහ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය. එතකොට මේකෙදි දෙවෙනි පිළිතුර තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවන ප්‍රශ්නය බෞද්ධ ආගම නැවත බැබලීමට ඉඩ සලස්වන ලද්දේ කවුරුන්ගේ උත්සාහය නිසාද? බෞද්ධ ආගම ඒ කියන්නේ බෞද්ධ පුනරුදයේදී මෙතන ඉන්න පිළිතුරු හතරෙන් මෙතෙන්දී වඩාත්ම ගැළපෙන සහ නිවැරදි පිළිතුරු විදියට පිළිතුරු අංක 1 අපිට ගන්න පුළුවන්. අනගාരിക ධර්මපාලතුමා අපේ බෞද්ධ ආගම නැවත නගා සිටවන්න විශාල මෙහෙවරක් කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය බෞද්ධ පුනර්ජීවනයට වඩාත් බලපාන සංවිධානයක් වූයේ. මේකට පිළිතුරු අංක 1 මහා බෝධි සමාගම. හතරවන ප්‍රශ්නය බෞද්ධ පාසල් ආරම්භ කිරීමට දායක වූ විදේශිකයා කවුරුන්ද? මෙතන තියෙන පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 1 හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා. එතකොට අපි දන්නවා කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා 1832 වර්ෂයේදී ඇමරිකාවේ තමයි උපත ලබන්නේ. එතකොට නිව්යෝර්ක් පාසලකින් මූලික අධ්‍යාපනය ලබන මෙතුමා පසුව කොලොම්බියානු විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා එතුමාගේ උපාධිය ලබා ගන්නවා. ඕල්කට් තුමා මුල් කාලයේදී ඇමරිකානු නාවික දෙපාර්තමේන්තුවේ කර්නල් වරයෙක් ලෙස හමුදා සේවයේ නියැලලා තියෙනවා. පස්සේ එතුමා සමාජ සේවා කටයුතු සඳහා පුරෝගාමී වෙලා ඒ කටයුතු කරගෙන ගිහින් තියෙනවා. එතකොට පානදුරවාදය ගැන ලියවුණු කුඩා පොතක් කියවීමෙන් පැහැදුණු හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා මේ පූජ්‍ය හික්කඩුවේ ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් එක්ක ලිපි හුවමාරු කරලා ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදියට 1880 දී ලංකාවට පැමිණෙනවා. ඉතින් ඊට පස්සේ ගොඩක් එතුමාගෙන් බෞද්ධ ආගම පුනර්ජීවනයට සේවාවන් සැපයුවා. ඉතින් ඒ අතරින් බෞද්ධ පාසල් සඳහා අරමුදලක් පිහිටවන්න පුරෝගාමී වෙලා තියෙනවා. ඒ වගේම ඉරුදින දහම් පාසල් සේවය ආරම්භ කරන්නෙත් මෙතුමාගේ සේවය යටතේ. ඊළඟට වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමටත් පුරෝගාමී වුණා. ඊළඟට අනිත් සේවාව තමයි බෞද්ධ කොටේ නිර්මාණය යන කාර්යයන් සඳහාද බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ගිහි නායකයන් සමග මෙතුමා පෙරමුණගෙන කටයුතු කරලා තියෙනවා. ඊළඟට 5 වන ප්‍රශ්නය මිෂනාරි සංවිධානය යනුවෙන් අදහස් වන්නේ. මිෂනාරි සංවිධාන කිව්වොත් මිෂනාරි සංවිධානවල මෙතන පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3 වන පිළිතුර විදේශීය ක්‍රිස්තියානි ආගමික සංවිධානය. එතකොට අපි දන්නවා 19 වන සියවසේ මුල් භාගයේදී තමයි මේ ශ්‍රී ලංකාවට මිෂනාරි සංවිධාන කීපයක්ම පැමිණියේ. එතකොට ඒ අතර ලන්ඩන් මිෂනාරි සමාගම, පැප්ටිස්ටි මිෂනාරි සමාගම, වෙස්ලියන් මිෂනාරි සමාගම, ඇමරිකන් මිෂනාරි සමාගම, චර්ච් මිෂනාරි සමාගම පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී එයාලගේ ආගම වෙච්ච ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන
විදියට පැමිණපු මේ මිෂනාරි සංවිධාන ඒ එවකට හිටිය යාළගේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අනුග්‍රහය යටතේ ආගම ප්‍රචාරය කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා. ඉතින් ඒ අතර අධ්‍යාපනය ඔස්සේ ඒ වගේම ලේඛන හා දේශන මාධ්‍ය යොදා ගැනීම තුලින් ඒ වගේම තවදුරටත් සමාජ සේවා කටයුතු කිරීම තුලින් ඒ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පංචමහා වාදය අනුවෙන් හැඳින්වෙන්නේ. පංචමහා වාද එතකොට මෙතන තියෙන පිළිතුරු 4න් නිවැරදි පිළිතුර වන්නේ මිෂනාරි පූජකතුමන්ලා හා භික්ෂූන් වහන්සේලා සමග ස්ථාන 5ක පැවැත් වූ ප්‍රසිද්ධ වාද 5ක්. පිළිතුර 2. තවදුරටත් අපි කතා කරොත් මේක 19 වන සියවසේ මුල් භාගයේ ආව මේ මිෂනාරි සංවිධානවල ආගම ප්‍රචාරය කිරීමේ ක්‍රියාමාර්ග නිසා අපේ බෞද්ධ සහ හින්දු ජනතාවගේ තිබුණා අපේ ආගම පිළිබඳව තියෙන සංස්කෘතිය පිළිබඳ ඇතිවෙච්ච ප්‍රබෝධයත් එක්ක මේ අපේ බෞද්ධ පුනර්ජීවනය ඇති වුණා. 7 වන ප්‍රශ්නය පානදුරා වාදයේ අනුවෙන් හැඳින්වෙන්නේ. මේකට පිළිතුර 2. ප්‍රසිද්ධ වාද විවාද නාමයකි. පංචමහා වාදය වලින් එකක් තමයි පානදුරා වාදය කියලා කියන්නේ. අනගාരിക ධර්මපාලතුමා කළ කටයුතු අතර නොවන එක වන්නේ. අනගාരിക ධර්මපාලතුමා ගත්තොත් එතුමා 1864 වසරේ කොළඹදී උපත ලබනවා. එතුමාගේ මුල් නාමය වෙන්නේ ඩොන් ඩේවිඩ් හේවා විතරණ. එතකොට ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබලා පස්සේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් කොළඹ ද්විතීක අධ්‍යාපනය ලබා ගන්නවා. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලාත් එක්ක පාලි භාෂාව සහ ත්‍රිපිටකය හැදෑරීමට මෙතුමා කටයුතු කරලා තියෙනවා. එතකොට පස්සේ මෙතුමා තමන්ගේ ස්වකීය නාමය ධර්මපාල ලෙස වෙනස් කරගනිමින් අනගාരിക ජීවිතයක් ගත කරලා තියෙනවා. බුදුදහම වෙනුවෙන්ම කැප කරපු මෙතුමා පසුව සිය ජීවිතයේ අවසානයේදී සිරි දේවමිත්ත නමින් ඉන්දියාවේදී පැවිදිභාවය ලබා ගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට 1933 වර්ෂයේදී ඉන්දියාවේ සරානාහිදී සිරි දේවමිත්ත හිමියෝ අපවත් වෙලා තියෙනවා. එතකොට එතුමා කරපු ජාතික සේවාවන් වෙන්නේ බෞද්ධ පාසල් පිහිටවීම එතුමාගේ සේවයක්. දෙක දේශීය සංස්කෘතිය රැක ගැනීමට එතුමා ක්‍රියා කරා. ඒ වගේම මද්‍යසාර පානයට එරෙහිව ක්‍රියා කිරීම. අපි දන්නවා මද්‍යසාර පානයෙන් මුදව ගන්න අමද්‍යප නායකයෙකු ලෙස ක්‍රියා කිරීම එතුමාගේ සේවාවන් වල කැපිපෙනෙන සේවාවක්. ඊට අමතරව බුද්ධ ගයාව ඇතුළු පූජනීය ස්ථාන රැක ගැනීමට ක්‍රියා කරලා තියෙනවා. එතකොට සිංහල බෞද්ධ පුවත්පත සහ මහා බෝධි සංග්‍රහ වැනි ප්‍රකාශන ආරම්භ කිරීම. එතකොට මෙතන පිළිතුර 3 වෙනි එක මීට අයත් වෙන්නේ නැති සේවාවක් වෙනවා. එතුමා ඉස්ලාම් ආගමට නෙවෙයි බෞද්ධ ආගමට තමයි ප්‍රබෝධයක් ගෙන දුන්නේ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය ලාංකීය ආගමික හා ජාතික පුනර්ජීවනයේ පසුබිම වශයෙන් 19 වන සියවස අගභාගයේදී ඇතිවීමට බලපෑවේ. ඒක අපි දන්නවා පිළිතුර විදේශීය බලපෑම් සහ භාෂා පාලනය. 10 වෙනි ප්‍රශ්නය බෞද්ධ පුනර්ජීවනය යනු. අපි දැන් මෙච්චර වෙලා කතා කරා බෞද්ධ පුනර්ජීවනය කියන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය නැවත හඬවීම සහ ආගමික කටයුතු නැවත සක්‍රිය කිරීම. මොකද මිෂනාරි සංවිධානවල ක්‍රිස්තියානි ආගම පැතිරවීම ශීඝ්‍රයෙන් වැඩි වෙනකොට අපේ බෞද්ධ ජනතාව තුළ ඇතිවෙච්ච ප්‍රබෝධය තුළින් තමයි බෞද්ධ පුනර්ජීවය ඇති වුණේ. 11 වෙනි ප්‍රශ්නය ලංකාවේ බෞද්ධ පුනර්ජීවනයේ වැදගත් සිදුවීමක් නොවන්නේ. මේකදී බෞද්ධ කොටි සැකසීම සිදු වුණා. 2 වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් වුණා. 3 බෞද්ධ මුද්‍රණාල පිහිටවුවා. එතකොට සියලු පාසල් වසා දැමීම සිදුවෙච්ච වැදගත් සිදුවීමක් නෙවෙයි. මොකද බෞද්ධ පාසල් මේ කාලේදී ආරම්භ කිරීම සිදු වුණා. එතකොට පිළිතුර 4 වෙනි එක. 12 වන ප්‍රශ්නය හින්දු පුනර්ජීවනයේ ප්‍රවර්තකයෙකු ලෙස සැලකෙන අයක් වන්නේ. එතකොට හින්දු ආගම සම්බන්ධයෙන් මෙතනදී හින්දු ආගමේදී ආරුමුග නාවලතුමා
හින්දු ආගම වෙනුවෙන් මේ කටයුතු කරපු කෙනෙක්. මෙතුමා ගැන කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 1822 දී උපත ලබන මෙතුමා මිෂනාරි පාසලක තමයි මූලික අධ්‍යාපනය ලබන්නේ. පස්සේ මෙතුමා දීවකැත්ති ගැරයෙකු යටතේ සේවය කරනවා. එතකොට මෙතුමාට මේ මිෂනාරි පාලනය පිළිබඳ කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. එතකොට හින්දු දරුවන්ට කුඩා අවදියේ සිටම ආගම ඉගැන්වීමට හා පුද පූජා කියා දීමට හින්දු පාසල් ආරම්භ කිරීම හා පුවත්පත් මුද්‍රණය සඳහා මුද්‍රණාලයක් පිහිටවීම අවශ්‍යතාවය මේ ආරුමුග නාවලතුමා නිරන්තරයෙන්ම මේ අවධාරණය කරගෙන තියෙනවා. එතකොට පරිත්‍යාගශීලී ආධාරයන්ගෙන් යාපනයේ ශෛව ප්‍රකාශ් විද්‍යාශාලේ යනුවෙන් පාසලක් ආරම්භලා තියෙනවා මෙතුමා යටතේ. එතකොට මෙතුමා හින්දු අධ්‍යාපනය වෙනුවෙන් සහ හින්දු ආගම ප්‍රවර්ධනය කිරීමට ගොඩක්ම පිටුවහල් වෙලා තියෙනවා. එතකොට දෙමළ සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න 1872 වර්ෂයේදී යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. පස්සේ යාපනයේ හින්දු විද්‍යාලය ලෙස ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ විද්‍යාලය. එතකොට මෙතුමාගේ ජාතික සේවයන් අතරට ශ්‍රී ලංකාවේ හින්දු ආගම පුනරුදයට නායකත්වය දීම, හින්දු පාසල් පිහිටවීම, හින්දු භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කිරීම වගේ ඒ වගේම ග්‍රන්ථ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමක් සිදු කරලා තියෙනවා. 13 වෙනි ප්‍රශ්නය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කැපිපෙනෙන ලක්ෂණයක් නොවන්නේ. මෙතෙන්දී පිළිතුර අපි දන්නවා ආගම් ප්‍රචාරණය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම. ඉතින් බෞද්ධ පුනර්ජීවනය ඇති වුණේ 19 වෙනි සියවසේ අගභාගයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය වෙන කාලයේදී. 14 වෙනි ප්‍රශ්නය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීමට මූලික වූ භික්ෂූන් වහන්සේ කවුරුන්ද? මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කැපිපෙනෙන ලක්ෂණයක් තමයි පිරිවෙන් පිහිටවීම. එතකොට උගත් භික්ෂුන් වහන්සේලාගේ පුරෝගාමිත්වයෙන් නව පිරිවෙන් කිහිපයක්ම පිහිටවලා තියෙනවා. ඉතින් මේ වගේ සිංහල පාලි සංස්කෘතික කියන භාෂා ක්‍රමානුකූලව හදරපු උගත් පිරිස් බිහි කිරීම තමයි අරමුණ වෙලා තියෙන්නේ බෞද්ධ පුනරුදයට උන්ගේ දායකත්වය ලබා ගන්න. එතකොට මේකදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරන්නේ පූජ්‍ය රත්මලානී ශ්‍රී ධර්මාලෝක හිමි. එතකොට පිළිතුර වෙන්නේ 4. එතකොට පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි තමයි රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භ කරේ. එතකොට පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි තමයි මාලිගා කන්දේ විද්‍යෝද්‍ය පිරිවෙන ආරම්භ කරේ. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා පංච විවාදවලදී ඒ මිෂනාරි පූජකතුමාලත් එක්ක වාද විවාදවලට මූලිකත්වයෙන් කටයුතු කරේ ඒ හිමියන්. එතකොට 15 වෙනි ප්‍රශ්නය ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කළේ කිනම් වර්ෂයේද? සිංහල මුද්‍රණාලයක් විදියට ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කරන්නේ 1862 වර්ෂයේදී. මේක පිහිටවන්නේ ගාල්ලේ. එතකොට මේ මුද්‍රණාලයේදී බෞද්ධ ප්‍රකාශන කිහිපයක්ම දක්වලා තියෙනවා. එතකොට සංග්‍රහ පුවත්පත් වගේ ප්‍රකාශනත් බෞද්ධයන්ට වෙනුවෙන් ඉදි දක්වලා තියෙනවා. 16 වෙනි ප්‍රශ්නය ප්‍රසිද්ධ වාද විවාද වූ පංචමහා වාදයක් නොවන්නේ මින් කවරෙන්ද? අපි ඒක මුලදී කතා කරා. ඉතින් පංචමහා වාද ගැන කතා කරා. එතකොට පංචමහා වාද වලට අපි කතා කරේ පානදුරා වාදය. ඒක 1873 කිව්වා. එතකොට බද්දිගම වාදය 1865 දී තමයි සිද්ධ වුණේ. එතකොට උදන්විට වාදය 1866 දී තමයි සිද්ධ වුණේ. ඊට අමතරව වරාගොඩ වාදය 1865 දී ඊට අමතරව ගම්පොළ වාදය 1871 දී සිද්ධ වුණා. එතකොට මේ පේරාදෙණිය වාදය කියලා ඒක පංචමහා වාදයට අයිති නොවන එකක්. 17 වෙනි ප්‍රශ්නය කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටවීමට පුරෝගාමීත්වය ගත්තේ කවුරුන්ද?
මේකට පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර ඩී.බී. ජයතිලක මහත්මැතිතුමා තමයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පිහිටවීමට පුරෝගාමීව කටයුතු කරලා තරුණ පිරිස තුළ තමන්ගේ ජාතික හැඟීම ඇති කිරීමට කටයුතු කරලා තියෙන්නේ. මෙතනදී තවදුරටත් කතා කරොත් මේ වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන සහ ජෝන්ද සිල්වා කියන උගතුනුත් දේශීය සංස්කෘතිය වෙනුවෙන් කැපී පෙනෙන නායකයෝ වුණා. එතකොට මෙතනදී ජෝන්ද සිල්වා සුප්‍රකට නාට්‍යවේදීයෙක්. එතකොට එයා ඓතිහාසික සහ බෞද්ධ ප්‍රවෘත්තීන් ඇතුළත් නාට්‍ය රචනා කරලා රඟ දක්වලා තියෙනවා. එතකොට පියදාස සිරිසේන මහතා ප්‍රබන්ධ කතා රචනා කරමින් සහ පුවත්පත් යොදා ගනිමින් දේශීය සංස්කෘතියේ අගය ජනතාවට මතු කරලා දීලා තියෙනවා. 18 වන ප්‍රශ්නය ඉස්ලාම් පුනරුද්ධ ව්‍යාපාරයට සිද්ධි ලෙබ්බේ මහතාට සහාය දුන් ඉංග්‍රීසින් විසින් ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලද ඔරබි පාෂා මෙරට පැමිණි වසර වනුයේ. ඒ 1833 වර්ෂයේදී තමයි ඉස්ලාම් පුනරුද්ධ ව්‍යාපාරයට සිද්ධි ලෙබ්බේ මහතාට සහාය දුන් ඔරබි පාෂා කියන ඉංග්‍රීසින් විසින් ඊජිප්තුවෙන් පිටුවහල් කරපු පුද්ගලයා පැමිණියේ. ඊළඟට 19 වන ප්‍රශ්නය හින්දු ආගම හා සංස්කෘතියේ වැදගත්කම් පිළිබඳ මනාව දැක්වීමට ආරම්භ කළ පුවත්පත වන්නේ. මේකට පිළිතුර 4 වන පිළිතුර උදේබානු. උදේබානු තමයි පුවත්පත හින්දු පුනර්ජීවය වෙනුවෙන් ප්‍රකාශයට පත් වුණ. එතකොට මේ ශෛව ප්‍රකාශ කියලා කියන්නේ හින්දු ආගම වෙනුවෙන් හදපු පාසලක්. එතකොට ලක්මිණි පහන සරසවි සඳරස කියන්නේ බෞද්ධ පුවත්පත්. ඊළඟට 20 වන ප්‍රශ්නය 1910 ක්‍රිව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණය අනුව ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වූයේ. එතකොට 1910 ක්‍රිව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණය යටතේ උගත් ලාංකීය මන්ත්‍රීවරයා විදියට හඳුන්වන්නේ පොන්නම්බලම් රාමනාදන් මහතා. පොන්නම්බලම් රාමනාදන් මහතා ගැන කතා කරොත් 1851 වර්ෂයේදී තමයි උපත ලැබුවේ. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා පස්සේ නීතිඥයෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. එතකොට හින්දු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පාසල් ආරම්භ කරන්න තමන්ගේ පෞද්ගලික ධනය නොමසුරුව පරිත්‍යාග කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියට හඳුන්වනවා. පරමේශ්වර විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය වගේ පාසල් පිහිටුවලා හින්දු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවලා තියෙනවා. එතකොට මෙතුමා 1879 වර්ෂයේදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙකු ලෙස පත් වෙලා තියෙනවා. 1912 වසරේදී තමයි මෙතුමා 1910 ක්‍රිව් මැකලම් ප්‍රසංස්කරණය අනුව ප්‍රථම උගත් ලාංකීය මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් වෙලා තියෙන්නේ. 21 වන ප්‍රශ්නය පොන්නම්බලම් අරුණාචලම් මහතා පිළිබඳ අසත්‍ය වන්නේ. පොන්නම්බලම් අරුණාචලම් මහතා කියන්නේ හින්දු පුනරුදය පිළිබඳ කටයුතු කළ චරිතයක්. එතකොට එතුමා ගැන කතා කරොත් 1853 වර්ෂයේදී තමයි උපත ලැබුවේ. එතකොට පොන්නම්බලම් අරුණාචලම් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගන්නවා. එතකොට වැඩිදුරටත් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නීතිය හා ඉතිහාසය විෂය හදාරලා උපාධියක් ලබා ගන්නවා. ඊට අමතරව දේශපාලඥයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මෙතුමා පොන්නම්බලම් රාමනාදන් මහතාගේ සහෝදරයෙක්. එතකොට මේකේ පිළිතුර 4 විදිහට අපිට ගන්න පුළුවන්. 22 වන ප්‍රශ්නය වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් වූයේ කෙලෙසද? මෙතන තියෙන පිළිතුරු වලින් අපිට පිළිතුර දෙවක විදිහට ගන්න පුළුවන් බෞද්ධ ආගමික සැමරුමක් වශයෙන්. 23 වන ප්‍රශ්නය ආගමික හා ජාතික පුනර්ජීවනය යන පාඩම ඇසුරින් මෙම ව්‍යාපාරයේ විශේෂ වශයෙන් හටගැනුනේ කවදා සිටද? ඉතින් අපි ඒක මූල ප්‍රශ්න වලින් නම් කතා කරා. ඒ 19 වන සියවසේ අගභාගයේ සිට තමයි මේ ආගමික සහ ජාතික පුනර්ජීවනය ඇති වුනේ.
24 වන ප්‍රශ්නය පහත සඳහන් නාමයන්ගෙන් කවුරුන් බෞද්ධ පුනර්ජීවනය සඳහා වැදගත් කාර්යභාරයක් කරාද? එතකොට බලිසිංහ හරිස්චන්ද්‍ර, මහින්ද රාජපක්ෂ, සිද්ධාර්ථ ගාත්‍ර, චාමර සමරවීර. ඉතින් මේ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුරු අංක 1. 25 වන ප්‍රශ්නය මිෂනාරි සංවිධාන ක්‍රියාත්මක කළ අධ්‍යාපන ව්‍යාපෘති වලින් විශේෂයෙන් ඉලක්ක වූයේ කුමක්ද? අපි මුලදී කතා කරා මිෂනාරි තමන්ගේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහා පාවිච්චි කරපු ක්‍රියාමාර්ගයක් තමයි අධ්‍යාපනය හරහා තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම. එතකොට ඊට අමතරව ලේඛනය හා දේශන මාධ්‍ය යොදා ගැනීම සහ සමාජ සේවා කටයුතු සිදු කිරීම සිදු කරා. එතකොට මේ අධ්‍යාපනය කියන එකේදී එයාලගේ ව්‍යාපෘතිවල ඉලක්කය වුණේ මේ සිංහල හා දෙමළ භාෂා පාසල්. ඒ පාසල්වලදී ගම්බද පාසල්වල දේශීය භාෂාවෙනුයි ඒ වගේම නගරබද පාසල්වල ඉංග්‍රීසි භාෂාව යොදාගෙන අධ්‍යාපනය මෙහෙवला අධ්‍යාපනය හරහා යාළගේ බටහිර සංස්කෘතිය සමාජගත කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික තමයි මේ පේපරේදී හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී සබ්මිට් කරලා පිළිතුරු ඔයාලගේ හරි නිවැරදිතාවය බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ පේපරේ ඔයාලට කරන්න ඕනේ නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරලා පේපරේ ලබා ගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකටත් add වෙලා ඉන්න. මම link එක description එකේ දාලා තියන්නම්.